අපි දන්නවා කුඩා කාලේ ඉඳලා අපේ ජීවිතයට බලපාන බොහෝ චරිත තියෙනවා. මේ ඇතැම් චරිත සත්‍ය චරිත වෙන්න පුළුවන්. ඇතැම් චරිත නිර්මාණාත්මක එහෙම නැත්නම් ප්‍රබන්ධාත්මක චරිත මනක්කල්පිත චරිත බවට පත් වෙන්නත් පුළුවන්. මේ චරිත මුළු ජීවිත කාලෙම අපේ ජීවිතයට හරි අපූර්ව ආලෝකයක් අරගෙන එනවා. දැන් අපිට මතකයට එනවා මහදන මුත්තා එහෙම කෙනෙක් නේද? අන්දරේ එහෙම කෙනෙක්. එතකොට මකාගේ යලක් මල් මාමා එහෙම කෙනෙක්. ගලිවර් වෙන්න පුළුවන්. මෙහෙම නොයෙක් චරිත තියෙනවා. ඒ අතර ඒ වගේම සුන්දරත්වයක් අපේ ළමා ලෝකයට අරගෙන එන චරිතයක් තමයි නත්තල් සීයා කියලා කියන්නේ. නත්තල් සීයාට නත්තල් සීයා බිහි වෙන්න මූලාශ්‍ර තිබෙනවා. නමුත් ඒක අද චරිතයක් හැටියට කලින් කල යුගයෙන් යුගය ළමා ලෝකයට විතරක් නෙවෙයි අපේ වැඩිහිටි ලෝකෙටත් හරි අපූර්ව පියකරු අදහසක් අරගෙන එනවා නත්තල් කාලෙට. මේ නත්තල් කාලය තමයි උදා වෙන්නේ. මම අද ඔබට කියන්නට තෝරාගත්තු කවිය මෙන්න මේ නත්තල් සීයාට කරන ආමන්ත්‍රණයක් හැටියට ලියවිලා තියෙනවා. මේ කවියා අනුර කේ එදිරි සූරිය මේ කවිය ඇතුළත් වෙන්නේ ඔහු විසින් රචනා කරපු කේ කවි කියන පොතට අනුර කේ එදිරි සූරියගේ මේ කවියේ පටන් ගන්නේ කුඩා දරුවෝ දෙදෙනෙක් විසින් නත්තල් සීයට කියන පණිවිඩයක් හැටියට දරුවන්ගේ ලෝකය දරුවන්ගේ භාෂාව දරුවන්ගේ ආකල්ප චින්තනය මේ කවිය ඇතුළත් වෙනවා බොහොම සුන්දර සුමට විදිහට. නමුත් මේ කවියෙන් කියන්නේ ඉතාමත් ගැඹුරු දේශපාලන කතන්දරයක්. ආකෘතිය විසින් ඔහු ඉතාම අපූර්වට මේ කවිය ස්පර්ශ කරනවා මේ කවිය තුලින් ජීවිතය. කවිය පටන් ගන්න මෙන්න මෙහෙම මේ පුංචි උන් දෙදෙනා නත්තල් සීයට මෙන්න මේ විදිහේ පණිවිඩයක් කියනවා. අනේ නත්තල් සීයේ ඔයා එනවනම් මේ වතාවේ අපේ තාත්තා වගේ එන්න ඕනි. ඇඳගාව අපේ තියන්න හොරෙන් චොක්ලට් තරම් නැත්නම් තරහම තරහයි හොඳේ. ඒක තමයි නත්තල් සීයට කියන පළවෙනි කවිය. පළවෙනි පණිවිඩය. මේ වතාවෙත් ඔයා එනවා නම් මේ නත්තලටත් ඔයා එනවා නම් ඔයා එන්න ඕනි අපේ තාත්තා වගේ. අපේ තාත්තා නම් කොහොමද හොරෙන් ඇඳගාව අපේ චොක්ලට් තියලා තියෙනවා නත්තල් දවසේ එළි වෙනකොට. ඔයත් එන්න ඕනි මේ සැරේ අන්නේ විදිහට අපේ තාත්තා වගේ. ඊට පස්සේ ඒගොල්ලෝ තාත්තා පිළිබඳ මේ විදිහට ස්මරණය කරනවා. ඒ තාත්තා මොන වගේ තාත්තා කෙනෙක්ද කියලා හරිම ලස්සනට අපිට කියනවා. ඉස්කෝලේ නිවාඩුව ලැබිලා අපිත් ගෙදර ඉන්නවනේ කියලා හිතිලා කම්මැලි වෙලා වැඩට යන ගමනේ ආපහු හැරිලා හන්දියේ කඩෙන් ඉඳියාප්පත් කිරිහොදිත් අරගෙන ගෙදර ඇවිල්ලා අම්මගෙන් දයාබර ඇනුම් පදයක් අහගත්තු තාත්තා. අන්න එහෙම තාත්තා කෙනෙක් මේ. වැඩට යන දවසට දරුවෝ ගෙදර ඉන්න දවසට තාත්තට වැඩට යන්න හරි ලෝභයි. ඉතින් මගට ගිහිල්ලා ආපහු කඩෙන් මොන හරි අරගෙන හැරිලා ඇවිල්ලා අම්මගෙන් පුංචි ඇනුම් පදයකුත් අහගෙන ඒ වුණාට ඒ දවස දරුවොත් එක්ක ගත කරන විදිහේ බොහොම සුන්දර තාත්තා කෙනෙක්. ඊට පස්සේ මේ කවියට හරි අපූර්ව ආකෘතිමය අපූර්වත්වයක් අරගෙන ඒ තමයි යම්කිසි දෙබස් දෙකක් විතර ඇතුළත් කරනවා සාහිත්‍ය තුල උභය භාෂා අලංකාරය උබබස් ලකර දෙබස්මය ස්වරූපය නාටකීය බවක් මේ කවියට ගේනවා. ඒ පුංචි දරුවෝ දෙන්න අතර ඉන්න පුංචි අයියා පොඩි කොල්ලා මෙහෙම කියනවා ඇයි නංගියේ කටු ඇනෙන උම්මා අන්න තාත්තා පිළිබඳ ඒගොල්ලන්ට තියෙන ඊළඟ මතකය කටු ඇනෙන උම්මා. එතකොටම නංගි කියනවා අනේ මම නම් උම්මා ඉල්ලන්නේ කකුලටයි. කටු ඇනෙනකොට බෙල්ලේ කිත්ති කැවෙනවලු hina යනවා. ඔය විදිහට තාත්තා ස්මරණය කළා මේ පණිවිඩයේ අවසාන කොටස මේ විදිහට නත්තල් සීයට ඒගොල්ලෝ කියනවා. හැබැයි වෙඩි තියෙන පාරෙන් නම් එන්න එපා හොඳේ. හිම මුවාටත් වෙඩි වෙදිලා කරත්තෙත් කැඩිලා ඔයාටත් අපිව බලන්න ඉන්න බැරි වෙයි කවදාවත් අපේ තාත්තට වගේ. එක්තරා දවසක ඒ තාත්තා ගෙදර ඇවිල්ලා නෑ. මේ දරුවන්ට බය හිතෙනවා. ඒ එදා තාත්තා අවසාන වතාවට වෙඩි වදින වෙලාවේ ආපු පාරෙන් නත්තල් සීයත් රැට આવොත් ඒගොල්ලොම නත්තල් සීයටත් වෙඩි තියයි.